මගේ ඇඳුම මෙන්න මේක තමයි ටන්ටටන් ටන්ටටන් ටන්ටටන්. හරිද? වැඩි හැරෙන්න බෑ. පස්සෙරිය වගේ 24 කැරට් ක්‍රීම් ආලේපිත කරන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඔබට දිදුලන සමක් ලබා ගන්න ඕන නම් මාගේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලා ගන්න. මගේ sugar daddy, මගේ නාකි සීයා, මගේ නාකි තාත්තා එපු එක, මගේ නාකි තාත්තා. නාකි තාත්තා කියන්නේ පා මේ sugar daddy තාත්තා. එහෙම කියමුනේ අපි. තාත්තා කියන්නේ නැත්තම් අප මගේ තාත්තා ඉන්නවනේ. sugar daddy uncle කියමු අපි. එයා ඇහුවා මට අංකල්ගේ සුවඳ තියෙන්නේ. එතකොට පවුඩර් ටිකක් ආලේපිත මිනිහට වැඩි වුණා මගේ අතට. මේ පවුඩර් ටික පූසිට ගාමු. පූසිට. හරි. කාටද මේ පවුඩර් එක? පූසිට. හරිද? පූසිට පවුඩර් ගන්නවා මේ දවස්වල. පූසි ගඳයි. පූසම ඊයෝලන වැඩි මේ දවස්වල. ගඳයි හරිබ. සුවඳ කරන්න. අපි පූස ගැන වෙනම පාඩමක් කරමු. හරි. මගේ අනිත් එක ඔරිග්ලෝන්. ඔරිග්ලෝන් එක කොහොමද තමයි යූස් කරන්නේ මම? හරි. මෙහෙම චුට්ටක් දානවා. මෙහෙම චුට්ටක් දානවා. ඕකේ. let's go. මේක තමයි මගේ රාය ඇඳුම. එහෙම කරාද නිකන් පූසි ඇරෙනවා වගේ. අපේ ගෙදර පූසියෙක් ඉන්නවා හරි ආසයි. මම බෝල් ගොඩක් තියෙනවා. පෝසි එළියේ ඉන්නේ මම මේ වීඩියෝ එක කරනකම්. බෝල් යනවා හරිම ගඳයි මේ දවස්වල. පෝසියට ඔරිග්ලෝන් ටිකක් දාන්න ඕනේ. පෝසිය 50න් පීත ගන්න ඕනේ. බෝල් බෑන්ඩ් එකක් දාන්න ඕනේ. පෝසිගේ බෝල් ගොඩක් වැඩි. පෝසිගේ මයිල් බාන්නත් ඕනේ. පෝසිගේ මයිල් ගොඩ වැඩි. මයිල් ටික බාන්නත් ඕනේ. පෝසි දැන් එළියනේ. පෝසි ඇතුළට එන්නේ. තමයි රෑඳුම.